කොහොමද ඔයාලට මම අද අරන් ආවේ අපි ෆැමිලි එක ගියපු ෆැමිලි ට්‍රිප් එකක්. 2025 අප්‍රේල් 17 වෙනිදා තමයි අපි මේ ෆැමිලි ට්‍රිප් එක ගියේ. ගොඩක් කල් වුණත් මට මේක අප්ලෝඩ් කරන්න ආසාව ඇති වුණේ අද. ඉතින් අපි ඉස්සෙල්ලම ගියේ අම්බේවලට. නුවරඑළිය තමයි අපේ ඩෙස්ටිනේෂන් එක උනේ. අපේ ෆැමිලි එකේ මම, තාත්තා, අම්මා, අක්කා, අක්කගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. අපි කට්ටිය තමයි මේ ට්‍රිප් එක ගියේ. දිගටම වීඩියෝ එක බලන්න. හරි. මේ තියෙන්නේ අපි පළවෙනි දවසේ නැවතුණ තැන. මෙතන සැග් හෙවන්. හරිම රීසනබල් ප්‍රයිස් එකකට හරිම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තමයි අපිට හම්බුනේ. ඒ වගේම මම එතනට කලින් ගිහින් තියෙනවා. අපේ යාළුවෝ කට්ටියක් එක්ක මම එතනට ගිහිල්ලා ඔතන තමයි one night ඉඳලා ආවේ. ඉතින් එතනම තමයි ෆැමිලි ට්‍රිප් එකටත් මම අපේ නයිට් එක ස්පෙන්ඩ් කරන්න තෝරගත්තේ. මේ විදිහට තමයි මම ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. තුන්වෙනි තට්ටුවෙන් එළිය බැලුවට පස්සේ තියෙන view එක. හරිම ලස්සන view එකක් තියෙන උදේට. ඉතින් අපි දෙවෙනි දවසේ අපේ ජර්නි එක තිබුණේ දවස් දෙකක්. මේ ඉන්නේ මගේ අම්මා. එතකොට අපේ ජර්නි එකේ දෙවෙනි දවසේ අපි ඉස්සෙල්ලම ගියේ ග්‍රෙගරි පාක් එකට. බෝට් රයිඩ්ස් තියෙනවා. ගොඩාක් ඉවෙන්ට්ස් ඕගනයිස් කරලා තිබුණා. මොකද නිවිය සීසන් එක හින්දා. ඉතින් මාරම ලස්සනයි. ඒ කියන්නේ අප්‍රේල් මාසේ කියන්නේ තනිකරම නුවරඑළිය හැම තැනක්ම වගේ මල් වලින් පිරීලා තියෙන්නේ. මම නිවුස් පේපර් ආටිකල් එකකුත් දැක්කා. මේක කියන්නේ නිවිය සීසන් එකට මේගොල්ලෝ මල් හිටවලා ලස්සනට ඒ වැඩේ ඇරේන්ජ් කරනවා. ඉතින් හරිම ලස්සනක් තිබුණේ. සෙනගත් ඒ වගේම ගොඩක් හිටියා. ඉතින් මම වොයිස් ඕවර් එක කරනකොට ගෙදර බලු පැටියා කෑ ගහනවා. ඒ සද්දේ තමයි ඔයාලට ඇහෙන්නේ. ග්‍රෙගරි පාක් එකේ ලස්සන ඔය වගේ තමයි. අපි ගොඩාක් ෆොටෝස් ගත්තා. කට්ටිය බෙදිලා ගිහිල්ලා තැන් වල කැමති විදිහට ඇවිද්දා. ඉතින් මම ෆොටෝ ක්ලිප්ස් කීපයක් අන්තිමට ඇටච් කරලා තියෙනවා වීඩියෝ එකේ. දිගටම බලන්න. අපි ඔන්න බෝට් රයිඩ් එකකට ආවා. ග්‍රෙගරි ලේක් එකේ. හරිම ෆන් ඉතින්. මේ ඉස්සරහාම හිටියේ අම්මා, ඊළඟට මස්සිනා, ඊළඟට අක්කා, මෙතන හිටියේ තාත්තා. මේ ඉන්නේ මගේ ඉස්සරහා අක්කගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. ඉතින් අපි මේකේ ඉතින් මේ ඒ වගේ ග්‍රෙගරි ලේක් එකේ ගොඩක් බෝට් රයිඩින් අයිටම්ස් තියෙනවා. දැන් අපි යන්නේ නෝමල්ම බෝට් එකේ. නැත්නම් ස්පීඩ් බෝට්ස් තියෙනවා. බයික් එක වගේ මම එකකින් නම නම් මට හරියට මතක නැහැ. බයික් එක වගේ ඕකේ රයිඩ් කරන්න තියෙනවා. ඒ වගේ ගොඩක් අයිටම්ස් තියෙනවා. ඉතින් හිතුවට වඩා ලොකු ලේක් එකක්. වටේම වීඩියෝස් ගත්තා. අපිව එක්කගෙන ගිය කෙනත් හරිම සපෝටිව්. ගොඩක් විස්තර කියලා දුන්නා. ඔය වටපිටාවේ පේන දේවල්, දියඇලි තියෙන ඒවා, එතකොට ගොඩක් විස්තර කතා කළා අපිත් එක්ක. හරිම හොඳයි. එයාට තෑන්ක් කරන්න ඕන. මේ පේන්නේ ග්‍රෙගරි ලේක් එකේ ගොඩබිම පේන හැටි. එතකොට ග්‍රෙගරි පාක් එකේ ගොඩක් ලස්සනට පේනවා තියෙන කොළ පාටට. මේ පැත්තේ තිබුණ මං හිතන්නේ අපේ ලංකාවේ නැෂනල් ටීම් එකේ ක්‍රිකට් කෙනෙක්ගේ මොකක් හරි බිල්ඩින් එකක්. ඒක ගැනත් විස්තර අපිට කිව්වා. ඉතින් ඊට පස්සේ මේ විදිහට පාලමක් හම්බ වුණා. පාලම යටිනුත් ගියා. එතනින් එහා පැත්ත හරිම කාම් ඒරියා එකක්. පාලමෙන් එහා පැත්තේ තිබුණේ. හරිම ඉතින් ෆන්. මම නම් හරිම ආසයි මේ වගේ බෝට් රයිඩ්ස් වලට. මම ওই ජීවිතේ පළවෙනි තවර තමයි බෝට් රයිඩ් එකක් කරේ. මම ඊට කලින් බෝට් රයිඩ්ස් වලට ගිහින් නැහැ. බයයි ඇත්තටම මම. ඉගෙන මට හිතෙන්නේම පෙරලෙයි කියලා. ඒ බයත් එක්ක. ඉතින් නෑ හරිම ෆනි වැඩක්. මේක අර නෝමල් හින්දා හරිම හෙමින් ගියේ. අනිත් එක තමයි ලේක් එක මැදට ගිහිල්ලා එන්ජින් එක ඔෆ් කරා. අම්මෝ ඊට පස්සේ හරි කියුරියස් ඒක.
ඊළඟට අපි ගියේ හග්ගල බොටනිකල් ගාඩන් එකට. ඒකෙත් මම ගිය තර්ඩ් ටයිම් හරි ෆෝර්ත් ටයිම් හරි මම කලින් ගිහින් තියෙනවා. හැබැයි මේගොල්ලෝ කවුරුවත්ම නුවරඑළිය ගිහින් තිබුණේ නැහැ. ඉතින් කට්ටියට පොලිමට යන්න කියලා මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඒගොල්ලෝ හැමෝම දන්නවා මට චුට්ටක් පිස්සු කියලා. මං ඉතින් කොහේ ගියත් ෆෝන් එක අල්ලගෙන තමයි ඉස්සරහට යන්නේ. ඒකින්ද හරි පුරුදුයි ඉතින් ඒගොල්ලන්ට මම වීඩියෝ කරන ඒවා ෆොටෝස් ගන්න ඒවා. ග්‍රෙගරි පාක් එකේ වගේ ඒ කියන්නේ මෙහෙමයි. දැන් හග්ගල බොටනිකල් ගාඩන් එක කියන්නේ කොහොමත් ෆ්ලවර් ගාඩන් එකක්නේ. දැන් අප්‍රේල් කාලේ කියන්නේ තනිකරම නුවරඑළියේ අපිට විසිට් කරන්න තියෙන හැම තැනකම වගේ මල් වලින්ම තමයි පිරලා තියෙන්නේ. හරිම මේ කියන්න තේරෙන්නේ ඒක يعني අර වසන්ත කාලේ කියන්නේ ඒ හින්දාමයිද කොහෙද? හරිම ලස්සනයි මල්. මම කැමති උනේ මල් වලට නෙමෙයි මෙන්න මේ මීවන ශාක තිබුණු මේ ඒරියා එකට හරියට නිකන් කොහෙද අපි සිංහරාජ වනාන්තරය ඇතුළට ගියා වගේ මාරම කාම් හරිම කූල් හරිම මේ ලොකු ආසාවක් හිතට ඇති වෙනවා ඇවිදගෙන යන්න. ඉතින් මම ඔය වගේ වටේටම ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. හරිම ෂෝක් ඇතුලේ කූල්ම කූල්. ලොකු වෙනසක්. ඒ කියන්නේ ගාඩන් එක පුරාම ඇවිදලා මෙතනට අන්තිමට එන්න තියෙන්නේ. මෙතනට ආවට පස්සේ අර මුළු ගාඩන් එකේම තිබ්බේ අමතක වෙනවා. ඒ තරම් ලොකු මේ අමුතු වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි ෆොටෝග්‍රාෆ් එකක්. එතකොට අපි 9 ආච් වලින් තමයි ගමන පටන් ගත්තේ ඇල්ලට ගිහිල්ලා. මේ ඉන්නේ මගේ අක්කයි මස්සිනයි. කලින් ෆොටෝ එකේ හිටියේ මම. මේ ඉන්නේ අපේ ගිය ටීම් එක. අයියා කෙනෙක් වැඩිපුරත් ඉන්නවා. මේ ඒ තමයි අපි වෙක්කන්ගේ ඩ්‍රයිවර් අයියා. එතකොට එයා ඩ්‍රයිවර් කිව්වට මස්සිනාගේ යාළුවා. ඉතින් මේ තියෙන්නේ අර මීවන ශාක තිබුණු හරියේ අත්තු ෆොටෝග්‍රාෆ් එකක්. ගාඩන් එක පුරාම මේ වගේ ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි. thank you so much වීඩියෝ එක බලුවට subscribe කරන්න අමතක කරන්න එපා මගේ YouTube channel එක.